අයිබෝන් හැම දෙනාටම ආශිර්වාදාත්මක දවසක් රයිට් මම අද කියලා දෙනවා මනුෂ්‍ය වශයෙන් රයිට් අපි පරිපූර්ණත්වයට පත් වෙනකොට අපි තුල රයිට් තියෙන්න ඕන බලයන් තුනක් රයිට් රයිට් three power right first thing right becoming power right යමක් බවට පත්වීමේ බලයක් ඒ බලය තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම අපිට පුළුවන් වෙනවා හිතන්න හැමෝටම බෑනේ මිලියනස්ලා වෙන්න, හැමෝටම බෑනේ උපාධිධාරීන් වෙන්න, හැමෝටම බෑනේ හොඳ පොසිෂන් එකක් තියෙන හොඳ රැකියාවක් කරන්න. right ඒකට බලය තියෙනවා. අන්න ඒකට කියන becoming power එක. right ඒ becoming power එක තියෙනවා. යමක් බවට පත් වෙන යම් කිසි පොසිෂන් එකකට පත් වෙන යම් තැනකට එන්න ඒ තැනට ඒ පොසිෂන් එකට පත් වෙන්න එයා වෙන්න. හරිද? ඉන්න තැනින් එයා වෙන්න. right? ඒ becoming power එක තියෙනවා. second thing against power against අපි මේ යන ජර්නි එකේ අපිට එනවා විරුද්ධවාදීන් එනවා. අපිට විරුද්ධව මත ගොඩ නැගෙනවා. අපිට විරුද්ධව අපි යන ජර්නි එකේ ගොඩක් දේවල් අපිට හරිද? එනවා විරුද්ධ දේවල්. right අපේ ගමනට බාධාවන් එනවා right එහෙනම් ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන්න අපේ ගාව තියෙන against power එක ඒවා refuse කරන්න ඒවා මැඩපවත්වන්න ඒවාට පයින් ගහන්න right තියෙන්න ඕනේ එන්නේ බලය refusing power එක ඒ against power එක තියෙනවා තුන්වෙනි එක තමයි over power over ඒ කියන්නේ අභිභවා යෑමේ බලය තියෙනවා overcome right උදාහරණයක් වශයෙන් මෙහෙම කිව්වොත් හිතන්න මෙහෙම ඒ overcome power එක right overcome power එකෙන් තමයි යම් කිසි කෙනෙක් ලීඩර් කෙනෙක් බවට පත් වෙන්නේ හමුදා නායකයෙක් ඒ ව්‍යාපාර ශාස්ත්‍රයේ නායකයෙක් ඒ ව්‍යාපාරයේ ඕනර්ෂිප් එක ගන්න ඒ ලීඩර් කෙනෙක් විදිහට ඒක දේශපාලන නායකයෙක් අධ්‍යාපන ශාස්ත්‍රයේ නායකයෙක් වෛද්‍ය ශාස්ත්‍රයේ නායකයෙක් අන්න ඒකට කියනවා overcome එමෙත overload right overcoming power කියලා right එන්න මේ බල තුන right මෙන්න මේ බල තුන මිනිහ පරිපූර්ණත්වයට පත් වීම සඳහා තිබිය යුතුම බල තුනක් right නැවත මම කියන්නම් becoming power right against power right overcome power right එහෙනම් බලන්න ඩෙවලොප් කරගන්න මෙන්න මේ බලයන් තුන right මේවා කවදාවත් කොහෙන්වත් අහලා නැති ලෙක්චර් අපි හොඳට අපි lessons වල කියලා දෙනවා right කරලා බලන්න thank you very much මම පුල්මාදේ